මුහුදු කොටි ත්‍රස්තවාදීන් එක්ක මුහුණට මුහුණලා සටන් කරලා තුවාල ලැබ සිටින මේ නාවික හමුදා රණවිරුවන් මට හම්බුනේ වැලිසර නාවික හමුදා කඳවුරේදී. කියන්නේ අපි ඇන්කරේජ් කියලා කියන්නේ. දැන් මෙතනට සහභාගී වෙන්න කලින් මේ අවුරුද්දේ මුල කියන්නේ ජනවාරි වල 2024 දෙසැම්බර් මාසයේදී මට අවස්ථාවක් ලැබුණා අපේ මෙල්බන් ඉඳලා ලංකාවට ගියපු වියට්නාම් පන්සලේ අපේ බ්‍රේබ්රුක් වියට්නාම් පන්සලේ වෙනරබල් ෆුක්ටන් උන්වහන්සේ ලංකාවට යනකොට මම ඉල්ලීමක් කරා අපේ රණවිරුවන් එක්ක හම්බු වෙලා ඔවුන්ට හැකි උපකාරයක් කරන්නට කියලා. ඉතින් දෙසැම්බර් මාසයේ ඒ කරපු උපකාරයට අමතරව ජනවාරි මාසයේත් ඒ වෙනරබල් ෆුක්ටන් උන්වහන්සේ මහායාන බෞද්ධ භික්ෂුවක් තව උපකාරයක් කරා ජනවාරි වල එතනට ඔහුට එන්න බැරි වුණාට මමයි තව ඔස්ට්‍රේලියාවෙන් ගිය මහායාන භික්ෂුන් කීප නමක් සහභාගී කරවගෙන තමයි මම මේ නාවික හමුදා කඳවුරට ගියේ. ඉතින් මෙතනදී ආබාධිත වූ අපේ රණවිරුවන්ට අවශ්‍ය උපකරණත් ඒ වගේම විශේෂයෙන්ම මේ හයිඩ්‍රෝതെරපි පූල් එකකට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න අපිට මිලියන 2ක උපකාරයක් කරන්නට පුළුවන් වුණ එක ගැන ඒ සම්බන්ධීකරණ කටයුතු කරන්න වුණ එක ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඒ වගේම පෞද්ගලිකවත් අපිට පුළුවන් වුණා මේ රණවිරුවන්ට උදව් කරන්න. ඉතින් මේ ගැන අපිට සම්බන්ධීකරණ කටයුතු කරන්න උදව් කරා මූලික අවධියේදී මගේ බාලදක්ෂ නායකතුමා රොහාන් වීරසේකර මහතාත් ඒ වගේම හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් තිසර සමරසිංහ මහතාත් ඒ වගේම මේ ජනවාරි වල නාවික හමුදාපති වෙලා හිටියේ මගේ ප්‍රථම බාලදක්ෂ නායක ඇඩ්මිරල් ප්‍රියන්ත පෙරේරා අයියා. නමුත් අපි මම ජනවාරි වල මෙතෙන්ට යනකොට ඊට කලින් දවසේ ඔහු නාවික හමුදාපති ජනවාරි වල මෙතෙන්ට යනකොට ඔහු විශ්‍රාම අරගෙන හිටියේ. ඒ කෙසේ වෙතත් මම ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා ලංකාවට යන පුළුවන් හැම වෙලාවකම අපේ රණවිරුවන්ට ඔවුන්ගේ ජීවිත දානින් කැප කරලා අද තුවාල ලැබලා සිටින තැන්වලට ගිහිල්ලා ඔවුන්ගේ පවුල් වලට හෝ උදව් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. සැබෑපියකි දරු දහසකි මුළු රටේම ලේනෑයකි අපේ එකකි සිය දහසකි මේ දරුහට මව්දහසකි යෞවනයේ මේ සගයා අපට නොහැකි දේ කරනා අපෙන් එකකි මේ මිනිසා රත්නයේ සරණින් ත්‍රිවිධ ශක්තියේ බලයෙන් අහස පොළොව සයුර රකිනා රටක් රාජ්‍යයක් වටිනා